9 16 වෙනි ප්‍රශ්නයේදී අපිට දීලා තියෙන කේතේ විශ්ලේෂණය කරාම අපිට පේනවා DEL කියලා විචල්‍යයක් හදාගෙන තියෙනවා. ඒතර ඒ විචල්‍යය තුළ උත්සාහ කළ තියෙනවා සංඛ්‍යාවක් ලෙස 5 කියන සංඛ්‍යාව තැන්පත් කරන්න. ඊළඟට print කේතේ ක්‍රියාත්මක වන විට එම සංඛ්‍යාවෙන් 4ක් අඩු කරලා ප්‍රතිදානය නිරූපණය කරන්න බලාපොරොත්තු වෙනවා. බැලු බැලමට ඔබට දෙන්න පුළුවන් ඩිල් කියන එකේ අගය 5 නිසා 5න් 4ක් අඩු කරාම පිළිතුර ලෙස 1 ලැබෙන්න පුළුවන් කියලා. නමුත් මෙතන ඊට වඩා වෙනස් ක්‍රමයක් ක්‍රියාත්මක වෙන වෙනස් සිද්ධියක් සිදුවන්නේ. මොකද්ද සිදුවන සිද්ධිය? සාමාන්‍යයෙන් මෙන්න මේ විචල්‍යයන් අපි දෙනකොට Python භාෂාවේදී අපිට නීති තියෙනවා. ඒ නීති රීති වලට යටත්ව තමයි විචල්‍යයක් ලබා දෙන්න ඕනේ. විශේෂයෙන් අපිට බෑ විචල්‍යයක් ආරම්භයේදී ඉලක්කමක් මේ ආකාරයට භාවිතා කරලා අපි තුන්නා මේ a සමානයි 5. මෙන්න මෙහෙම විචල්‍යයක ආරම්භයේ සංඛ්‍යාවක් දෙන්න බෑ. ඒතර ওই වගේ නීති ගණනාවක් තියෙනවා. මේ නීති අපේ Python පාඩම අඩංගු 13 වෙනි පන්තියේ සිද්ධාන්ත පොතේ Python පාඩම තුළ පැහැදිලිව විස්තර කරලා තියෙනවා. ඒතර මේ මොහොතට අදාළව පැහැදිලි කළොත් මේ deal කියන එක භාවිතා කරන්න බෑ. හේතුව del කියන්නේ Python භාෂාව තුළ තියෙන වචනයක්. සාමාන්‍යයෙන් මේ වචනේ අපි භාවිතා කළොත් දෝෂයක් අපිට දක්න ලැබෙනවා. ඒතර හේතුව Python භාෂාවේ තියෙන වචන අපිට විචල්‍යන ලෙස භාවිතා කරන්න බෑ. මේ වගේ වචන වලට අපි විශේෂයෙන් කියනවා මේ වෙන් කරන ලද වචන එහෙම නැත්නම් භාෂාවට අදාළව reserved word කියලා අපි කියනවා. මේ reserved word අපි යොදා ගැනීම error එකක් ඇති වෙන හේතුවක් එනවා මේ 9 16 කියන ප්‍රශ්නෙට අනුව පිළිතුර බවට පත් වෙන්නේ error දෝෂයක් තමයි තිරය තුළ ඔබට දක්න ලැබෙන්නේ.